ශිෂ්‍යත්ව විභාගයට අත්‍යවශ්‍ය වූ ලකුණක් ගෙදරින් අරන් යන ලකුණ. ඉතාලි වැරදිව ගෙනියන්නේ කොහොමද කියන කාරණාව අදත් ඔයාලට කියලා දෙන්න මම නිර්මාණාත්මක වාක්‍ය ලිවීම මාතෘකාවට අදාළව වාක්‍ය ලිවීම මෙන්න මේ මාතෘකාවට අදාළව අපි අධ්‍යයනය කරලා බලමු කොහොමද නිවැරදි ලකුණක් අපි අරන් යන්නේ කියලා. මාතෘකාව මෙන්න මේකයි. අපේ ගමට ගම් වතුර ගැනුණා යන මාතෘකාවේ උත්තරකයද කලපා අක්ෂර වින්‍යාසයෙන් වැරදි වාක්‍ය තුනක් ලියන්න කියලා කියනවා. හොඳයි. එහෙමනම් අපේ ගමට ගම් වතුර ගැලුණා. උදා හොඳට මේක තේරුම් ගන්න. අපි මේවා ලස්සන කරලා හැඩ කරලා කැටයන් දාලා ලස්සන ලියන්න. මම ඔයාලට මෙන්න මේ වාක්‍ය ලියන්න කියලා කියනවා නෙමෙයි. කිසිම දවසක මාතෘකාවට වාක්‍ය කටපාඩම් කරන්න එපා. එහෙම වුණොත් ඔබ අසරණ වෙනවා. එහෙමනම් කරන්න ඕන කාරණාව මම කියලා දෙනවා. හොඳට මේක අධ්‍යයනය කරන්න. දෙතුන් වතාවක් බලන්න. බලලා ඉවරලා අධ්‍යයනය කරන්න. ඔයාලට තනියම වාක්‍ය ලියන්න පුළුවන් හැකියාව අරන් දෙන්නයි මම මේ සූදානම් වන්නේ. හොඳයි. චුටි දිය පුතේ එහෙමනම් අපේ ගමට ගම් වතුර ගැලුණා. අපි මේක හිතන්න අපේ ගමට ගම් වතුර ගැලුණා. එදා මාර අම්මෝ එදා ගැන නම් මතක් කරන්න එපා. එදා නම් අපි හරි බය වුණා. එදා නම් මාරයි. එදා එහෙනම් ගම් වතුර ගැලුණා මොනවද සිදු වුනේ? ගම් වතුර ගැලුණා මොනවද සිදු වුනේ? ගම් වතුර ගැලුණා මොනවද සිදු වුනේ? එහෙනම් එදානේ එතකොට මේ කලින් සිදුවෙච්ච කාරණාව ගම් වතුර ගැලුණා. එහෙනම් එදා එහෙනම් පුතේ වාක්‍යයක් ලියද්දී අනිවාර්යයෙන්ම උක්ත ආඛ්‍යාත ගල්පනවා වගේම කාලය ගැන හිතන්න වෙනවා. එහෙනම් මෙන්න මේ මාතෘකාවට අපි වාක්‍ය සපයන්න ඕන කාලය ගැන හිතලා. මොකද්ද කාලය? කාලය අතීත. කාලය අතීත. එහෙනම් අතීත කාලය තමයි කියන්නේ. එහෙනම් ගම් වතුර ගැලුණා මොනවද උනේ? අන්න ඔකට කරුණු හොයන්න බෑ ඉස්සෙල්ලා. මොනවද උනේ? මොකද්ද උනේ? මොනවද උනේ? කුමක්ද සිදු වුනේ? මොනවද උනේ? ගමම යට වුණා. ආම් බලන්න එදා සිදු වුණා. ගමම යට වුණා. මෙහෙම කරුණු ගත්තාම හරිම ලේසි අපිට මේ වාක්‍ය ගොනු කරන්න. ගමම යට වුණා. ගමම යට වුණා. තව මොනවද සිදු වුනේ? පාරවල් මම්මාවත් පේන්නේ නැතුව ගියා. පාරවල් යට වුණා. පාරවල් යට වුණා. පේන්නේ නැතුව ගියා. වගාවන් යට වුණා. නැත්තම් විනාශ වුණා. හොඳට බැහැලා තිබුණු කුඹුරු යායම විනාශ වුණා. බිම වැටිලා. එදා මාර දෙයක් වුණේ. ගම් වතුර ගැලුණා. හරි. අපේ ගම ඔයා කරන දේවල් කියන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි වාක්‍ය තුනට ලකුණු තුනක් අනිවාර්යයෙන් හිමි වෙනවනේ. දැන් ළම ඔයාලියයි සමහර ලාවට සමහර කවුරුහරි කරනු කියලාදී ළමයි උරු පැත්තා. කොට දාගෙන ළමයි මේ අත ගියා. ගැලුවා ළමයි කරපු දෙයක්. වැඩි හිටියෝ කරපු දෙයක්. උදව් ඉල්ලලා කෑ ගැහුවා. හරි. එහෙම පුළුවන්. එහෙනම් අපි මේකට ලකුණු ගන්න මහා දේවල් නෙමේ කරුණු තුනකට වාක්‍ය තුනක් ලියන්නයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ලොකුවට හිතන්න එපා. හැබැයි ලොකුවට හිතන්නත් ඕන. මොකද්ද ලොකුවට කියන්නේ? අවශ්‍ය කරුණු ටික මේකේ ගොනු වෙලා තියෙන්නම ඕන. ඒක නිසා බය වෙන්නේ නැතිව ඔයාලට වාක්‍ය තුනකට ලකුණු ගොනු කරන ආකාරය මම කියලා දෙන්නේ. දැන් බලන්න එහෙනම් මේ බලන්න. උදාහරණයක් උඩ.
එතකොට දැන් ගම යට වුණා වතුර ගොඩාක් ආවා. එක දිගට වැස්ස නිසා දැන් සමහර වෙලාවට දිගින් දිගට පැවති වර්ෂාව නිසා අපේ ගම යට වුණා. ගම යට වුණා. ඉතින් ඒක කරුණක්ද? නෑ. එදා සිදු වුණු විශේෂ කාරණා ටික තමයි මෙතන පොල් කරන්නේ. අරක එපා. ඒකට වැඩක් නැද්ද? යට වෙලා ඉවරයි. දිගින් දිගට එක දිගට වැටුණු අනෝරා මහ වර්ෂාවන්ගෙන් අපේ ගම යට උනේ. ඉතින් ගම යට උදාගෙන යන්නේ. ඔයා ලියන්නේ ගම යට වුණා කියලා. ගම යට වෙලා ඉවරයි දැන්. එදා සිදුවෙච්ච කරුණු ටිකයි අපි එළියට ගන්නවා. එහෙනම් මොනවද සිදු වුනේ? ගම යට වුණා, පාරවල් යට වුණා, වගාවන් විනාශ වුණා. ගමන් බිමන් නැති වුණා. ජලහිගය පානීය ජලහිගයකට මුහුණ දුන්නා. පානීය ජලහිගයකට මුහුණ දුන්නා. මට මතකයි එදා එහෙමයි කියන්නේ. පානීය ජලහිගයකට මුහුණ දුන්නා. ආහාරයේ පුතාව. ඊට පස්සේ ගෙවල් දොරවල් යට වුණා. ගම යට වුණා. උන්නීට දැන් අහිමි වුණා කියනවා. ඉන්න තැනක් නැහැ. කොහෙද ඉන්නේ? නිදා ගන්න තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. උන්නීට දැන් අහිමි වුණා. එදා නම් පුදුම දෙයක්. බය වුණා. ජීවිතේ නැති වෙයි කියලා හිතුණා. ගම් වතුර ගැලුණා. ජීවිත අහිමි වෙයි කියලා හිතුණා. බය වුණා. ජීවිත අහිමි වෙයි කියලා හිතුණා. සමහර උදව් ඉල්ල කෑ ගැසුවා යට දුන්නා. මතකයි සමහර අය මිනිසුන් ළමුන් උදව් ඉල්ල උස් ටැංක් වලට නැගලා බේරුණා. දැන් කරුණ ඇති අපට. උස් ටැන් වලට වහලවල් උඩ කඳු ගැට උඩ උස් ටැන් වලට නැග්ගා. ජීවිත බේරගන්න. ඇතිනේ ඕන තරම් කරුණු තියෙනවා. ගොනු කරගන්න. හරිද? දැන් ඊළඟ වැදගත් කාරණාව තමයි මේ වාක්‍ය ලියද්දී මොකද්ද කරන්නේ? මම හොඳට තේරුම් ගන්න පළවෙනි වාක්‍යයට. දැන් අපි උත්තාක්‍යද ගැලපුවන්නේ එහෙනම් ගම් වතුර ගැලුවා කියන එක තමයි අපි උක්ත කරන්නේ. එදා කියන එක තමයි අපි මේකේ උක්තයට යොදා ගන්න වෙන්නේ. මමවත් අපිවත් එපා මෙතෙන්ට දාන්න. වැරදුනොත් මොකද කරන්නේ? ඒක නිසා අපි මේ කතා කරන්නේ ලකුණු ලැබෙන තැන. ගොඩාක් නිර්මාණශීලී වාක්‍ය ලියනවා. ගොඩාක් ලස්සන වචන ලියනවා. මගේ යුතුයකම ඔබට වචන කියලා දෙන එක නෙමෙයි. මේකේ හරය සැලැස්ම කියලා දෙන එක. ඒක නිසා වචන ගොඩකට රැවටෙන්න එපා. මොනම හේතුවක් නිසාවත් රචනා කඩපාඩම් කරන්න එපා. එහෙනම් කරුණු ගොනු කරන්න ඉගෙන ගන්න. මේක තමයි ක්‍රමවේදය. අම්මා තාත්තා දරුවන්ට කියලා දෙනවා නම් මේ විදිහට කියලා දෙන්න. දැන් බලන්න මොකද්ද කරන්නේ? අන්න මාතෘකාවට ගලපන්න නැත්නම් ලකුණු ලැබෙන්නෙම නැහැ. එදා කියලා කියනවා. එදා මුළු ගමම යට වුණා. එදා පාරවල් යට කවදාද? අන්න ප්‍රශ්නයක්. එහෙනම් මෙන්න අපේ ගමට ගම් වතුර ගැලුවා. අන්න ඒක පළවෙනි වාක්‍යෙට ලියන්න. අපේ ගමට ගම් වතුර ගැලුවා. 1 2 3යි 4යි 5යි වචන පහ ඔතන ඉඳන් ගන්න. මේක මොකක්ද මාතෘකාව. ඔන්නෝක අනිවාර්යයෙන්ම ගන්න වාක්‍යයට ලියන්න. මම මේ කතා කරන්නේ ඔබට විභාගයේදී මේ ලකුණ රඳවගන්නේ කොහොමද කියලා. මේක ලියුව කිසිම දවසක ඔයාගේ ලකුණු අහිමි වෙන්නේ නැහැ. තේරුණාද? හොඳට මතක තියාගන්න. ලස්සන නිර්මාණාත්මක වාක්‍ය ලියවම අපි තෝරලා බේරලා කිරලා මැනලා ලකුණු දෙන්නේ. හැබැයි මේ විදිහට ගත්තොත් අවසන් ක්‍රියාවක් තියෙනවා. අතීත කාලයෙන් අවසන් වෙලා තියෙනවා. එහෙනම් එදා සිදු වුණේ මොකද්ද? කවද්ද මේ ගම් වතුර ගැලුවා? එහෙනම් ගම් වතුර ගැලුවා මොකද්ද? මුනේ අන්න අවසන් ක්‍රියාව අපි ගන්නවා. මොකක් කියලාද?
උනේය. යයන චුට්ටක් ඈඩ් කරලා හිතකුත් තියෙනවා බය නැතුව. දැන් අපේ ගමට ගන්න කාරණා. අපේ ගමට ගම් වතුර ගැලුණා. මුළු ගමම වතුරෙන් යට උනේය, යට වී ගියේය. මුළු ගමම වතුරෙන් යට වී ගියේය. මුළු ගමම වතුරෙන් යට උනේය. කවද්ද අපේ ගමට ගම් වතුර ගැලුණා? වචන පහක් තියෙනවා මේකට අමතරව. ඊළඟට දෙවෙනි වාක්‍යය ලියන්න ඕන කරන්න. දෙක. අන්න අය අපේ ගමට ගම් වතුර ගැලුණා කියන්න ඕනේ එදා. මෙන්න එදා කියලා පටන් ගන්න එදා. ඊට පස්සේ ඒකට ලියන්න උනේ මොනවද? එදා පානීය ජලයකට අපට මුහුණ දීමට සිදු උනේ. දැන් ඔයා පුතේ අපි එදා පානීය ජලයකට මුහුණ දුන්නේ මේකට හරි දෙයි. මෙහෙම හිතන්න. ගම් වතුර ගැලුණා. එදා උග්‍ර පානීය ජලයකට අපට මුහුණ පෑමට සිදු උනේය. මේ වාක්‍යයට හරි දෙන්නම වෙනවා. අපි මුහුණ දුන්නෙමු කිව්වත් ඔබට කිරලා මැනලා හරියක් දෙනවා. හැබැයි හොඳම දේ තමයි එදා අපි පානීය ජලයකට මුහුණ දුන්නේ. ගම් අපේ ගමට ගම් වතුර ගැලුණා. උග්‍ර මොනවාද? උන්නීට දැන් අහිමි වී ජීවිත අහිමි වේදයි අපට සිතුනේය. සිතුනේ එදා ඊළඟට හරි. දැන් ඔන්න ඕක තමයි මට ඔයාලට කියලා දෙන්න තියෙන කාරණා. එහෙනම් මම පුතාලා මේක දිහා බලලා වාක්‍ය තුනක් සකස් කරගන්න. මේ ළඟේ විභාගයේ විශිෂ්ට ජය ලබන්න ඔයාලට මේක හයියක් වේවි. මේ ක්‍රමවේදය. එහෙනම් අපි අද මෙතනින් සමුගන්න මේ වාක්‍ය නැවත බලලා වාක්‍ය පුහුණු කරගන්න උත්සාහ